Hi guys, welcome back to my YouTube channel. ඉතින් යාළුවනේ ඔයාලට කොහොමද? ගොඩක් ආදරෙන් පිළිගන්නවා Life with Nushi YouTube channel එකට. ඉතින් අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් හැමෝම කරනනේ ඔෆිස් යද්දි දාගෙන යන මේකප් එකක්. ඉතින් මට හිතුණා ඔෆිස් ගිහින් ගෙදර එද්දි කොහොමද මේකප් එකක් දාගන්නේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් අපි ඔෆිස් යද්දි ලස්සනට මේකප් එකක් දාගෙන යනවා. ගෙදර එද්දි ඔහෙ එනවා. ඉතින් එහෙම හරියන්නේ නැහැ නේද? අපි ඔෆිස් එකේදී විනාඩි කිහිපයක් ඇතුළත ලස්සන මේකප් එකක් කරන විදිය තමයි අද වීඩියෝ එකෙන් පෙන්නන්නේ. ඉතින් විනාඩි කිහිපයක් ඇතුළත මේ මේකප් එක කරගන්නේ කොහොමද කියලා අපි බලමු. ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. යාළුවොත් එක්ක මේ වීඩියෝ එක අනිවාර්යෙන් බෙදා ගන්න. මගේ අනිත් වීඩියෝස් උත් බලන්න කියලා ඒ වගේම ආරාධනා කරනවා. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. අපි මුලින්ම බලමු අපේ මේකප් එකට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. ඉතින් මුලින්ම අපිට ඕනේ wet tissues. ඉතින් අපි මේකප් කරන්න කලින් අනිවාර්යෙන්ම මූණ හොඳට ක්ලීන් කරගන්න ඕනේ. මොකද දැන් ඔෆිස් එකේ ඉන්නේ අපි කලින් මේකප් කරපු ඒවා තියෙනවා. ඒ වගේම දහඩිය දාලා තියෙන්න පුළුවන්. ඒ වගේම මූණේ දුවිලි හැමක් තියෙන්න පුළුවන්. ඉතින් wet tissue එකක් භාවිතා කරලා මුලින්ම මූණ ක්ලීන් කරගන්න ඕනේ. ඊට පස්සේ tissue එකක් ඕනේ. normal tissue එකක්. ඒකෙන් wet tissue එකෙන් ක්ලීන් කරාට පස්සේ wet ගතියක් තියෙනවා. චුට් තෙත ගතියක් අන්නේ ඒ තෙත ගතිය තෙත මාත් කරගන්න normal tissue එකක් ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන් daily use කරන daily cream එක, foundation එක, blusher එක, ඔයගොල්ලන්ට eye shadow එක දාගන්න පුළුවන් blusher එකෙන්. ඉතින් ඔයගොල්ලන් වෙනම apply කරන්න පාවිච්චි කරනවා නම් මොකක් හරි eye shadow palette එකක් අන්නේ palette එක, mascara එක, lipstick එක. ඔන්න ඔය item ටික තමයි ඕනේ වෙන්නේ. ඉතින් item ටික use කරලා කොහොමද makeup එක දාගන්නේ කියලා අපි දැන් බලමු. මේ විදිහට wet tissue එකක් අරගෙන ඔයාගේ මූණේ කලින් දාපු මේකප් එක වගේම දහඩිය දුවිලි හැම එකම හොඳින් මේ විදිහට පිහිට ගන්නවා. ඉතින් මේක තප්පර 15ක් වගේ ඇතුළත ඔයගොල්ලන් කරගන්න. ඉතින් ඊට පස්සේ මේ දැන් wet tissue එකෙන් පිහිටපු නිසා චුටි wet ගතියක් තියෙනවානේ. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන් tissue එකක් පාවිච්චි කරලා මෙන්න මේ විදිහට ඒ තෙත ගතිය ඉක්මනට තෙත මාතු කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන් daily use කරන cream එකයි foundation එකයි apply කරන්න. මුලින්ම cream එක apply කරලා ඊට පස්සේ foundation එක apply කරන්න. ඉතින් එතකොට ඔයගොල්ලන්ට ලේසිම විදිය තමයි මේ විදිහට cream එකයි foundation එකයි මේ වෙට පිටහල්ලේ දාගන්න එක. එතකොට ඔයගොල්ලන්ට ඉක්මනින්ම මේක කරගන්න පුළුවන්. මේ විදිහට cream එක apply කරා. ඊට පස්සේ ෆවුන්ඩේෂන් එක ඔයගොල්ලන්ගේ මූණේ ඩාර්ක් වෙලා තියෙනවානේ අන්නේ තැන් වල ගොඩාක් ඇප්ලයි කරන්න යන්න එපා. ඒ මොන වලින් තමයි කැත වෙන්නේ. මොකද අපි මේක කන්ට්‍රෝල් එකක් කරන්නේ නැහැනේ. ඉතින් ඒක නිසා highlight තැන් වල විතරක් මෙන්න මේ විදිහට ඇප්ලයි කරගන්න. ඔය පේන්නේ නැති මෙහෙම එකක් ටිකක් තින්න මෙහෙම ඉක්මනට ඔයාලට පේනවා ඇති කලින් මගේ ෆේස් එකේ කලර් එකයි දැන් කලර් එකයි ඉතින් ලොකු වෙනසක් තියෙනවා. අනික මම ඩාර්ක් තැන් වල ගෑවේ නැහැ නේද? ඒක නිසා ඇත්තට පේන්නේ නැහැ. මගේ ඇස් යට කලර් මේ කටවඩ චුට්ටක් කලර් එකක් පේන්නේ නැහැ. ඊට පස්සේ අපි පවුඩර් එකක් යූස් කරලා අනිවාර්යයෙන්ම මේ ෆවුන්ඩේෂන් එක සෙට් කරගන්න ඕනේ. මොකද අපි දැන් යද්දී දාඩිය දාන්න පුළුවන් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒකෙත් highlight තැන් වලයි ඔයාලට දාඩිය දාන්න තැන් වලට මෙන්න මේ විදිහට ඉන්නට පවුඩර් කරගන්න. ඊට පස්සේ eye shadow එකයි blusher එකයි දෙකම අපිට එකින් කරගන්න පුළුවන්. ඉතින් පොඩියට තමයි මම ලොකුවට highlight වෙලා පේන blush එක දාන්නේ නැහැ. මේ විදිහට ඊට පස්සේ
බ්ලෂ් එකකින්ම අපේ බ්ලෂ් එකකින්ම මේ විදිහට අපිට ඊට පස්සේ අපේ අයි ෂැඩෝ එක හරි ගස්ස ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපේ තියෙන අයිලෑෂස් එක අයිබ්‍රෝ එකයි මම අයිබ්‍රෝ එක ෆිල් කරගන්නවා මගේ මස්කාරා එකෙන්ම මෙන්න මේ විදිහට. අයිබ්‍රෝ එක ෆිල් කරගෙන එහෙමම අයිලෑෂස් වලත් මේ විදිහට ඇප්ලයි කරගන්නවා. ඊට පස්සේ ලිප්ස්ටික් ඊට පස්සේ මෙන්න මේ විදිහට ඇප්ලයි කරගන්නවා. ඉතින් මෙන්න මේ වගේ ලුක් එකක් තමයි මම මේකප් කරාට පස්සේ ආවේ. ඉතින් ඔයාලා වැඩ ඇරිලා ගෙදර එද්දි මේ වගේ ලස්සන නෝමල් මේකප් එකක් ඔයගලන්ටත් විනාඩි කිහිපයක් ඇතුළත කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ අයිලයින් එක අඳින්න කැමති කෙනෙක් නම් ඔයාලන්ට පුළුවන් මේකට අයිලයින් එකත් ඇප්ලයි කරගන්න. ඉතින් දැන් බලමු කොහොමද අයිලයින් එක දැම්මම පස්සේ මගේ ලුක් එක කියලා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ චූටි අයිලයින් එකක් තමයි මම දාගත්තේ. ඉතින් මෙහෙම ලුක් එකකට ආස කෙනෙක්ට පුළුවන් මේ වගේ ලස්සන මේකප් එකක් දාගන්න. ඉතින් වැඩවල එන කෙනෙක්ට නම් මේ ටික පොඩි පවුච් එකක් හදාගෙන ඒ පවුච් එකට දාගෙන ඉන්න පුළුවන්. ඉතින් හරිම සරල මේකප් එකක් තමයි මම කියලා දුන්නේ. ඔයාලන්ට විනාඩි කිහිපයක් ඇතුළත ඉක්මනටම පහසුවෙන්ම කරගන්න පුළුවන්. ඒ වගේම අපි දැන් එළිය බස් එකක වගේ එන කෙනෙක්ට නම් ඇත්තටම මේ මේකප් එක ගොඩක් වටිනවා. ඒ කියන්නේ මේකප් එක දියවීමක් වෙන්නේ නැහැ. අනික කෙනෙක් දැක්කම ගොඩාක් ලොකු මේකප් එකකුත් නෙවෙයි. ඉතින් සිම්පල් සම්ම ලස්සනට මෙන්න මේ විදිහට දාගන්න පුළුවන්. ඔයාලටත් මේ අයිටම් ටික යූස් කරලා. ඉතින් කියාගෙන යන්න අනිවාර්යෙන්ම වීඩියෝ එක කොහොමද කියලා. ඉතින් subscribe කරන්න අමතක කරන්න එපා. eyeliner සඳින විදිය, ඒ වගේම මේකප් කරන විදිය, party makeup මේ වගේ ගොඩාක් වීඩියෝස් මම කරලා තියෙනවා. ඉතින් ආරාධනා කරනවා මේ හැම වීඩියෝ එකක්ම බලන්න. යාළුවන්ට share කරන්න බලන්න. ඉතින් ගිහින් එන්න. bye.